භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුගතනම් වනසේක සෝ භගවායති ලෝකවිදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝකවිදු නම් වනසේක සෝ භගවායිති අනුත්තරෝ පුරිස ධම්මසාරති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරති නම් වනසේක සෝ භගවා ඉති සත්තා දේව මනුස්සානං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානං වනසේක සෝ භගවා ඉති බුද්ධෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධෝ නම් වනසේක සෝ භගවා ඉති භගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවානං වනසේක සම්මා සම්බුද්ධ ගුණය ගැන පමණ සිහිපත් කරමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්‍ය පිළිසිඳ දැන වදාළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි ඔබ වහන්සේ නිරෝධ සත්‍ය සංසාර කළ බැවින්ද සම්මා සම්බුද්ධෝ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාර්ග සත්‍ය භාවිතා කළ බැවින්ද බුද්ධෝ නම් වනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ. දැන් පිළිකුල් කොටස් ගැන ශරීරයේ සිහිපත් කරන්න. මෙම ශරීරයේ තෙස්නම් වූ පුනක කොටසක් නැත. ඒ දිස්ත්‍රාගාමී යොමු කරන්න. මෙම ශරීරයේ ලොම්නම් වූ පුනක කොටසක් නැත. මෙම ශරීරයේ නියනම් වූ පුනක කොටසක් නැත. මෙම ශරීරයේ දත්නම් වූ පුනක කොටසක් නැත. මෙම ශරීරයේ සමනම් වූ
කුණතු කුට සක්නත මෙම ශරීරය දින කීපයක් සෝදානා පවිත්‍ර නොකලේනම් මෙයින් කලන්නා වූ වැගෙන්නා වූ අසුචි මොක්ඛාසින සුතු දහඩිය ආදී අපවිත්‍ර කොටස් නිසා මෙම ශරීරය කෙනෙකුට ලන් වීමට පවා නොහැකි වනසේ පරම දුර්ගන්ධ වූ අපවිත්‍ර වූ පිළිකුල් වූ දෙයක් බවට පත්වන්නේ මෙම ශරීරේ අසුචි නම් වූ කුණත කුටසක් නැත මුත්‍රානම් වූ කුණත කුටසක් නැත වමනේ නම් වූ කුණත කුටසක් නැත මේ ආදී කුණත යන්ගෙන් පිළිගියා වූ මෙම ශරීරය පිළිකුල්ය දැන් මරණානුස්මෘති භාවනාවේ තමාගේ මලමිනිය තමා ඉදිරියෙම දැන් ඇතයි කියලා සිහිපත් කරන්න. මලමිනිය තමා ඉදිරියෙම ඇති ආකාරය සිහිපත්. අනිච්චවත සංඛාරා පාදු වය ධම්මිනෝ උපඤ්ඤත්වා නිරුඤ්ජන්ති දේසන්නෝප සමෝසුඛෝ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය මරණයෙන් නැසී මාගේ ජීවිතය මරණයෙන් නැසී යන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මෙම ජීවිතය වසරින් වසරම මරණය කරාලම් වන්නේය මසින් මස මරණයට සමීප වන්නේය සතියෙන් සතියෙන් දවසින් දවසම පැයෙන් පැයම විනාඩියෙන් විනාඩියම තම්පරයෙන් තම්පරයම සනයක් සනයක් පාසාම මාගේ ජීවිතය මරණයට ලං වන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මෛත්‍රී භාවනාව අද මුළු දවසටම මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී මොනම හේතුවකටවත් මා තරහ සිතක් ඇති කරගන්නේ නැහැ කියලා හරියම දැන් අදිස්ථාන කරගන්න. කවරෙක් කවර ආකාරයෙන් හැසුණත් කතා කළත් මා තරහ සිතක් ඇති කරගන්නේ නැහැ. තරහ සිතක් වෙන විදිහම තරහ සිතක් වෙන මෙනෙහි කරලා ඒකයින් කරගන්න. එහෙම අදිස්ථානයක් කරගන්න. දැන් සීක මම තරහ නොවෙමි සුවපත් වෙමි
මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා මාසේන මාගේ දෙමාපිය සහෝදර අමුදරු ආදී හිත මිත්‍ර සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ නඹවත් සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ වෛරී සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. Thank you ආකාරයට භාවනාවේ නියැලෙන්න.